මම ඔයගලන්ට කියන්න ආවේ මේ රිටර්න් ඕඩර්ස් වල කතාව ගැන. ඉතින් මට කොහොමද රිටර්න් ඕඩර්ස් ආවේ, අය රිටර්න් ඕඩර්ස් ආවේ කියන එක තමයි මම ඔයගලන්ට කියන්න හදන්නේ. හලෝ කොහොමද ඔයගලන්ට? ඉතින් ඔන්න මම අදත් ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයගලත් එක්ක අද පොඩ්ඩක් ඔන්න කතා කරන්න කියලා තමයි හදන්නේ. ඔයගලන්ට මේක කියන්න ඕනි මුලින්ම. ඉතින් දවසින් දවස මට කට්ටිය එකතු වෙනවා මගේ channel එකට. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. ගොඩාක් අක්කලා නංගිලා ඒ වගේම අම්මලා ගොඩාක් අය මට කමෙන්ට් කරනවා. ඉතින් මට සුබ පතනවා. ඒ හැම දෙයකටමත් ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. හරි. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න ආවේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ අර වීඩියෝ එකෙන් මම කොහොමද බිස්නස් එක පටන් ගත්තේ කියලා. ඉතින් මම දැන් බිස්නස් එක පටන් අරගෙන ඔන්ලයින් බිස්නස් එක පටන් අරගෙන දැන් අවුරුදු 1කමාරක් විතර වගේ තමයි වෙන්නේ. ඊට කලින් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ මම යාළුවන්ට අවට කට්ටියට එතකොට නෑදෑයන්ට අපේ ගෙදර අය අඳුරන කට්ටියට තමයි ඇඳුම් මැහුවේ කියලා. ඒ වගේ මම ෂොප් එකක් දාපු කතාවත් ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් මම හිතනවා ඒක ඔයගොල්ලන්ට ආපහු කියන්න ඕනේ නැහැ කියලා. ඔයගොල්ලන් ගොඩක් දන්නවා නිසා මම දැන් ඔන්ලයින් බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 1කමාරක් විතර වගේ වෙනවනේ. ඉතින් මේ අවුරුදු 1කමාරටම රිටර්න් ඕඩර්ස් මට ඇවිල්ලා තියෙන්නේ මේ මෑතකදී. ඉතින් කලින් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔන්න මට මේ ළඟදී ආපහු රිටර්න් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ආවේ මේ රිටර්න් ඕඩර්ස් වල කතාව ගැන. ඉතින් මට කොහොමද රිටර්න් ඕඩර්ස් ආවේ, අය රිටර්න් ඕඩර්ස් ආවේ කියන එක තමයි මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ. බිස්නස් එක පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම තාමත් කෑෂ් ඔන් ඩෙලිවරි තමයි දෙන්නේ. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරි ගන්න අකමැති කට්ටිය කැමති කට්ටියට පුළුවන් සල්ලි දීලා ගන්න. ඉතින් ඒ කියන්නේ මට සල්ලි දාලා අදම ගන්න පුළුවන්. ඉතින් ඒ කැමති කට්ටිය විතරයි, කිසිම බලකිරීමක් නැහැ. කෑෂ් ඔන් ඩෙලිවරි ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. මට දැන් ඕඩර්ස් 3ක් රිටර්න් ඇවිල්ලා තියෙනවා දැනට. හරිද? එතකොට මම දැන් මේ ඕඩර්ස් 3න් පළවෙනි එක ගැන කියන්නම් කොහොමද උනේ කියලා. පළවෙනියට මට ඕඩර් එක රිටර්න් කරපු කස්ටමර් මගෙන් කලින් ඇඳුමක් ගත්ත කෙනෙක්. ඇඳුම ඊට පස්සේ යා මෙසේජ් එකක් දාලා තිබුණා. අක්කේ මම ඔයාගෙන් ඉල්ලගත්ත ඩිසයින් එකේම වෙනම කලර් එකකින් මට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඇත්තටම වෙන කලර් එකකින් එතකොට ඒ ඩිසයින් එක කරලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ මම හිතුවා හරි කමන්නේ කියලා. එයාට ඕනේ මේ සයිස් එකට මේ ඩිසයින් එකෙන් මම එයාට ඇඳුම යවුවා. ඊට පස්සේ ඇඳුම යවුවට පස්සේ මම එයාට මෙසේජ් එකක් දැම්මා. එදා ඒ කියන්නේ යවනකොට මම එයාට මෙසේජ් එකක් දැම්මා. ඔන්න මම ඕඩර් එක අද ඔයාට දැම්මා. දවස් දෙකකින් විතර වගේ ඔයාට ලැබෙයි කියලා. සෙනසුරාදා තමයි මම එයාට යවුවේ. සෙනසුරාදා තමයි මම පාර්සල් එක ගිහිල්ලා දැම්මේ. ඉතින් ඊරිදා කොහොමද පාර්සල් එක යන්නේ නැහැනේ. ඉතින් සඳ නැත්තම් ගහරුවද අනිවාර්යෙන් එයාට ලැබෙන්නේ. ඊට පස්සේ සඳ මං සාමාන්‍යයෙන් මං එහෙම අහනවා ඇත්තට ඕඩර් එක ආවද කියලා. මං ඒගොල්ලන්ව පොඩ්ඩක් අර අප්ඩේට් එකේ තියාගන්න try කරන ඕඩර් එක ආවද, ඕඩර් එක ගත්තද එහෙම මම අනිවාර්යෙන්ම අහනවා. ඉතින් මං එයාගෙන් මෙසේජ් එකක් දාලා සඳු දැහුවා ඕඩර් එක ආවද කියලා හවස. අහනකොට එයාට මෙසේජ් එකක් දානකොට මෙසේජ් එක කියන්නේ ඩිලිවර් වුණේ නැහැ. හරිද? එක ඉරක් වැටිලා තිබුණා. මං හිතුවා ඔෆ්ලයින් ගිහිල්ලා වෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙ මම හවසත් බැලුවා මෙයා මෙසේජ් එක සීන් කරලාද කියලා. මෙසේජ් එක සීන් කරන්න කියන්නේ සීන් කරන්න තියා ඩිලිවර් වෙලාවත් නැහැ දැන් මෙසේජ් එක. හරිද? ඒ කියන්නේ මං ඊට පස්සේ හිතුවා මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහනේ මේ කියලා. හරි කමන්නේ නැහැ. හෙට උදේ මේ කියයිනේ යා මට. එහෙම නැත්නම් හෙට උදේ යයිනේ පාර්සල් එක කියලා බැලුවා. ඊට පස්සේ ඕන දැන් මං උදේත් 10-11 විතරකම් බැලුවා. සමනින් උදේට ගිහිල්ලා දෙන. ඊට පස්සේ ඔන්න මං අඟහරුවාදත් මෙසේජ් එකක් දාලා ඇහුවා ඕඩර් එක ආවද එහෙම කියලා. ඊට පස්සේ ඒත් දැන් මෙසේජ් ඩිලිවර් වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රොෆයිල් පික්චර් එක පේන්නෙත් නැහැ දැන්. හරිද? ඊට පස්සේ මං හිතුවා මේ මොකද දැන් මට සැකේකුත් තියෙනවා. දැන් මෙයා මාව බ්ලොක් කළාද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මෙයා ප්‍රොෆයිල් පික්චර් එක අයින් කළා මොකක් හරි ප්‍රශ්නයක්ද දෙය මට දැන් හිතා ගන්න බැහැ. හරිද? ඊට පස්සේ මං හිතුවා නෑ එහෙම කරන එකක් නැහැ කියලා. මට දැන් හරියම දැන් මං යාගෙන විශ්වාසයෙන් නෑ එහෙම එකක් කරන එකක් නැහැ. යා අනිවාර්යෙන් පාර්සල් එක ගන්න නැතිනේ. ප්‍රශ්නයක් හින්දා වෙන්න තියෙන ෆෝන් එක වැඩ නැත්තේ. හරි එහෙම කියලා මං දැන් නෝමල් කෝල් ගත්තෙත් එයාට මුකුත් කරෙත් නැහැ. ඊට පස්සේ නම් දැන් WhatsApp පාවිච්චි කරන නම්බර් එක නෙමෙයි normal call ගන්න තියාගන්නේ ඇත්තටම. ඒ වෙන නම්බර් එකක් තමයි මම normal call ගන්න තියාගෙන ඉන්නේ. ඊට එයා ඔය හදිස්සියේ තමයි මගෙන් ඔය ඕඩර් එක ඉල්ලගත්තේ. ඉතින් එයා මගෙන් හදිස්සියේ ඉක්මනට එවන්නේ එහෙම කියලා කියපු හින්දා ඉතින් මම ඇත්තටම අනිත් ඔක්කොම වැඩ පැත්තක දාලා මෙයාගේ වැඩේ තමයි දැන් ඔය කරලා යවුවේ. කොහොම හරි ඊට පස්සේ දැන් බදාදත් නැහැ මුකුත් අප්ඩේට් එකක්. ඊට පස්සේ බ්‍රහස්පතින්දා මට කෝල් එකක් ආවා. අපේ පෝස්ට් ඔෆිස් එකේ මම පාර්සල් දාන පෝස්ට් ඔෆිස් එකෙන් මට කෝල් එකක් ආවා මෙහිමයි. ඔයාලට රිටර්න් ඕඩර් එකක් තියෙනවා කියලා. මමත් තව පොඩි තැනක ඉන්නේ. ඉතින් මම ගොඩාක් ලොකු ඔය ඕඩර්ස් 100 200 මම ඇත්තටම තාම යවන්නේ නැහැ ඇත්තටම. ඕඩර් එකක් රිටර්න් ආවා කියලා කිව්වට පස්සේ මට එකපාරට මතක් වුණා මෙයාගෙද දන්නේ නැහැ ඕඩර් එක රිටර්න් ආවිලා තියෙනවා. මොකද මෙයා මට මෙසේජ් කරෙත් නැහැ. අනිවාර්යෙන්ම මම බ්ලොක් කරලා තියෙයි. එහෙනම් මෙයා රිටර්න් කරන්න තියෙ ඕඩර් එක කියලා මට හිතුණා. ඊට පස්සේ මම ඩක් ගාලා යාගේ නම ඇහුවා පාර්සල් එකේ නම මොකද්ද කියලා. ඉතින් ඇත්තටම දැන් ඔන්න මෙයා තමයි පාර්සල් එක දැන් මට රිටර්න් කරලා තියෙන්නේ. දැන් මම සාමාන්‍යයෙන් මම කස්ටමර්ස්ලාට බයින්නේ නැහැ. මම කවදාවත් මගේ කස්ටමර් කෙනෙක්ට බැනලා නැහැ. මුකුත් කියලා නැහැ. මම හිතට දෙන්න කාටවත්. ඊට පස්සේ මම කොහොම හරි මගේ normal call ගන්න නම්බර් එකෙන් මම එයාට කෝල් එකක් දුන්නා. ඊට පස්සේ එයා ගන්නකොට මාන්ස කරා.
ඊට පස්සේ මම ඇහුවා ඔයා මෙහෙම ඕඩර් එකක් දාලා තිබුණා නේද? ඔයා ඒක රිටර්න් කරාද කියලා මම එයාගෙන් ඇහුවා. ඊට පස්සේ එයා කිව්වා ඉතින් එයා එකපාරම කිව්වේ මට ඔව් රිටර්න් කරා මේ කියලා කිව්වා එයා මට. ඊට පස්සේ මම ඇහුවා එයාගෙන් දැන් හේතුවක් තියෙන්නත් එපා. ඉතින් දැන් මම හේතුවක් දැනගන්න එපා. ඇත්තට මෙහෙම කරේ ඇයි කියලා මගේ මොකක් හරි ප්‍රශ්නයක් ඉන්නද කියලා මම දැනගන්න එපා. ඉතින් මම එයාට කිව්වා මම එයාගෙන් ඊට පස්සේ ඇහුවා ඒ ඕඩර් එක රිටර්න් කරේ කියලා. ඊට පස්සේ එයා කිව්වේ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා ඕඩර් එක රිටර්න් කරා කියලා තමයි එයා මට දීපු උත්තරේ. ඉතින් මම එයාට කිව්වේ එකම එක දෙයයි මම එයාට කිව්වා ඕඩර් එක ඔයා මට රිටර්න් කරනවා නම් ඕඩර් එක එපා නම් මට කලින් කියන්න තිබුණනේ ඔයාට. දැන් මම සෙනසුරාදාත් එයාට කිව්වනේ ඕඩර් එක දානවා කියලා. මම ඔයාට කියන්න තිබුණානේ කියලා කියනකොට එයා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ මම ෆෝන් එකේ නම් හරි මම තියන්නම් කියලා මම ෆෝන් එක කට් කරා. මේක මගේ ප්‍රශ්නයක්වත් පෝස්ට් ඔෆිස් එකේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි ආ පාර්සල් එක රිටර්න් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කස්ටමර්ස්ලා ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මම ඇත්තටම එයා මගේ ඕඩර් එක රිටර්න් කරා කියලා මම එයාගේ නමක්වත්, එයාගේ ඇඩ්‍රස් එකක්වත්, එයාගේ නම්බර් එකක්වත්, එයාගේ ෆොටෝ එකක්වත් මුකුත් මම කිසිම තැනක දැම්මේ නැහැ. ඉතින් අපි එහෙම කරන්න හොඳ නැහැ. මොකද කස්ටමර් කෙනෙක් ඉතින් කස්ටමර් කියන කෙනා අපි අනිවාර්යයෙන්ම එයාට වටිනාකමක් දෙන්න ඕන. ඉතින් එයාට එහෙම එයාගේ පෞද්ගලික දේවල් එහෙම දාන්න ඇත්තටම එහෙම කරන්න හොඳ නැහැ ඇත්තටම. ඉතින් එහෙම කරොත් එයාත් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මමත් ඒක නරක වැඩක් කරා වෙනවා. ඉතින් ඒ නිසා මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලෝ බිස්නස් එකක් දැන් කරගෙන යනවා නම් සහ කරන්න පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතන විදියට හැම කස්ටමර් කෙනෙක්ම හොඳත් නැහැ. හැම කස්ටමර් කෙනෙක්ම නරකත් නැහැ. ඒක ඒගොල්ලන් නිදහසට කරුණක් විදියට කියනවාදී සල්ලි නැති නිසා පව් රිටර්න් කරා කියලා. ඉතින් එහෙම බැලුවොත් ඉතින් ඒකත් ඇත්ත තමයි. උනාට ඉතින් එහෙම සල්ලි නැත්තම් ඕඩර් එකක් දාලා ආපහු රිටර්න් කරොත් එහෙම අපිට ගොඩාක් පාඩුයි. මොකද අපි යාට ඕනි සයිස් එකට, යාට ඕනි ඩිසයින් එක, යාට ඕනි කලර් එකෙන් කරලා යවුවට පස්සේ අපිට ඒක දෙන්න තව කෙනෙක් හොයාගන්න ගොඩාක් අමාරු වෙනවා. ඒ වගේම තමයි අපි ඩෙලිවරි charge එකක් දීලානේ යවන්නේ. එතකොට අපිට ඒක ආපහු හම්බෙන්නේත් නැහැනේ. එතකොට අපිට එතන ගොඩාක් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. හරි, ඊළඟට දෙවෙනි රිටර්න් ඕඩර් එක තමයි මට ආපු. මං හිතනවා ඒක නම් මගේ වැරද්දක් තමයි කියලා. ඕගොල්ලන් මේ වැරද්ද කරන්නේ. එයා මගෙන් ක්‍රොප් ටොප් එකක් තමයි ඕඩර් කළේ. ඉතින් මම එයාට සයිස් එක යවුවට පස්සේ එයා මට සයිස් එක තෝරලා ඒ ස්මෝල් සයිස් එක තමයි එයා තේරුවේ. ඊට පස්සේ එයා ටිකකින් ආයි මට මැසේජ් එකක් දාලා කිව්වේ අක්කේ මේ සයිස් එක මට ටිකක් ලොකු වෙයිද දන්නේ නැහැ. මොකද මම ගොඩාක් කෙට්ටු කෙනෙක්. මට මේක හරියයිද දන්නේ නැහැ කියලා එයා මට කිව්වා. මෙයා කියන තරම්ම හිතුවේ නෑ එයා ගොඩක් කෙට්ටුයි කියලා. මම එයාට කිව්වා මේ එහෙම ලොකු වෙන එකක් නෑ නංගි. ඔයාලට දෙපැත්තෙන් හදා ගන්න උනත් පුළුවන් නේ. ලොකු වෙන එකක් නැහැ. දෙපැත්තෙන් මැහුමක් හරි ගහ ගන්න පුළුවන් නේ. ලොකු වුණොත් හිර වුණොත් නේ ඔයාලට අපරාධයක් වෙන්නේ. ඉතින් මම එහෙමත් කස්ටමර් ගැන ඇත්තටම හිතනවා. මොකද එයාට ලොකු එකක් හම්බුනොත් එයාට ඒක හදා ගන්න පුළුවන්. හිර එකක් හම්බුනොත් එයාට ඒක හදා ගන්න බෑ. ඊට පස්සේ එහෙනම් කමන්නේ එවන්නකෝ ස්මෝල් සයිස් කියලා කිව්වා. ඉතින් ඇත්තට මේක මගේ වැරද්ද. මොකද මම ඒ වෙලාවේ මට නිකන් වගකීමක් දාගත්තා. මම තමයි ඔයාට සයිස් එක තෝරලා දුන්නේ. ඒක සයිස් එක හරි ගියේ නැත්නම් ඒක ඔයාගේ වැරද්ද නෙවෙයි මගේ වැරද්ද කියන එක මම එතන නොකිය කිව්වා වගේනේ. ඇත්තටම මේ කියන්නේ මම කිව්වනේ යාට ඕක ලොකු වෙන එකක් නැහැ. ලොකු වුණොත් ඔයාට දෙපැත්තෙන් හදා ගන්න උනත් පුළුවන් කියලා මම යාට කියපු හින්දා ඔන්න එතන සම්පූර්ණම වගකීම මට තිබුණත් ඒ විශ්වාසයට වෙන්නේ නැති කිව්වේ ආයෙන කමන්නේ නැහැ කියවන්නේ. ඊට පස්සේ මම යාට ඒ සයිස් එක ඔන්න දැම්මා. ඊට පස්සේ දාලා මට ඇත්තටම ඒක චුට්ටක් මට ඇත්තටම එදා නම් චුට්ටක් ඒක අර ඔළුවට ටිකක් මට නිකන් බර වැඩි වුණා වගේ වුණා. මොකද මට කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. ඊට පස්සේ මම ඕඩර් එක දැම්මා. ඊට පස්සේ ඕඩර් එක ආවා කියලා කිව්වා. ඊට පස්සේ කියලා එයා හවස් වෙලා මට මතක විදිහට මට හරියට මතක නැහැ වෙලා. ඊට පස්සේ එයා වොයිස් මෙසේජ් ගොඩක් දාලා මට කියලා තිබුණා මේ මට මේක ලොකුයි චුට්ටක් එයා ටිකක් පොඩක් ටිකක් කටකාරයි එයා. ඉතින් ඒ නිසා එයා චුට්ටක් සද්දෙට කිව්වා. ඉතින් මට බැන්න නෙවෙයි. ඉතින් එයා චුට්ටක් කටකාර වගේ හින්දා මට ටිකක් අර ඒකේ චුට්ටක් අර නිකන් තදට නිකන් ඒක දැනුණා. මම වැරද්ද මගේ. මොකද හේතුව තමයි මම තමයි එයාට සයිස් එකක් තීරණය කරේ. මම එයාව ඇත්තට මැස් දෙකට දැකලත් නැතුව මම හරියටම කිසිම දෙයක් දන්නේ නැතුව මම තමයි මේ ඇත්තටම පඬිරකමට එයාට සයිස් එකක් තීරණය කරලා දුන්නේ. ඉතින් ඒ නිසා ඒ වැරද්ද මගේනේ. ඊට පස්සේ මේ එයා කිව්වා ලොකුයි එහෙම කියලා. ඊට පස්සේ මට හිතුණා ඇත්තටම එයා මේ මට කිව්වත් නේ එයා ගොඩක් කෙට්ටුයි. මට මේ ස්මෝල් සයිස් එකත් ලොකු වෙයිද දන්නේ නැහැ කියලා එයා මට කිව්වනේ. ඉතින් ඒ කියලා තියෙනකොට තමයි මම පඬිතුකමට මේ ඔයාලට පුළුවන් හදාගන්න දෙපැත්තෙන් කියලා කිව්වේ. ඉතින් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා සයිස් එකටම තමයි හොයන්නේ. ඉතින් සමහර අය ඉන්නවා උලක් නැහැ එහෙනම් මම දෙපැත්තෙන් හදාගන්නම් කියලා ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහ අයත් ඉන්නවා. ඒ කියන්නේ හරියටම සයිස් එකටම කැමති. ඒ කියන්නේ හරියම සයිස් එක හොයන අයත් ඉන්නවා. අපි සයිස් එකක් ඇහුවට ඒ සයිස් එක හැමෝටම ෆිට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ස්මෝල් සයිස් එක මට හරි ගියාට
ඔයා ස්මෝල් වුණාට ඒ සයිස් එක ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ස්මෝල් සයිස් එකෙත් එකම මෙෂර්මන්ට් එක හැමෝටම හරියන්නේ නැහැ. පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න වුණාම එහෙම දේවල් වෙනවා. කවදාවත් මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ඒක උනේ හේතුව හරි මම කියපු එක තමයි. ඒ කියන්නේ යා ගොඩක් කිට්ටුයි. ඉතින් මම හරියටම නොදැන යාට එහෙම කිව්වා. මං යාට කිව්වා නංගි චුට්ටක් ඔයාට පුළුවන් නම් දෙපැත්තෙන් ගහලා හදාගන්න මේ එහෙම කියලා මං යාට කිව්වා. ඉතින් යා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මේක ගන්න මට එපා මේක කියලා තමයි යා ඊට පස්සේ යාට කිව්වා හරි ඔයා ওই පාර්සල් එක මට ආපහු දාන්න. ඊට පස්සේ මට ආවට පස්සේ මං ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ account එකට සල්ලි දාන්නම්. මට account number එක දාලා තියන්න කියලා මං එයාට කිව්වා. මං එයාට කිව්වා ඊට පස්සේ මං ඔයාට එවලා තියෙන address එකම දෙපැත්ත මාරු කරලා මට එවන්න කියලා මං එයාට කිව්වා. මං එයාට එවන විදිහත් කියලා දුන්නා. මං එයාට ඔක්කොම කියලා දුන්නා. ඊට පස්සේ කියලා දීලා එයා මට ඒ විදිහට පාර්සල් එක එව්වා. එව්වට පස්සේම මං එයාට ගෙවලා ගන්න වෙච්ච delivery charge එකයි මගේ ඇඳුමේ ගානයි දෙකම මං එයාට ඔන්න ආපහු දැම්මා. ඊට පස්සේ මම මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වැරද්ද කවදාවත්ම ඔයා කරන්න එපා. ඔයා ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් සහ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් සහ දැනටමත් පටන් අරගෙන මුල නම් ඔයා ඉන්නේ. ඔයාගේ කස්ටමර්ගේ සයිස් එක එයාට ෂුවර් නැත්තම් එයාට විශ්වාස නැත්තම් කියන්නේ එයාට ෂුවර් නැත්තම් එයාගේ සයිස් එක ඔයා එයාට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. දල වශයෙන් හරි එයාට කියන්න කියලා. එහෙම නැත්නම් එයාට මැන ගන්න වගේ තැනක් තියෙනවා නම් එයාට මැනලා බලලා කියන්න කියලා කියන්න ඕනේ. කවදාවත් ඔයා තීරණය කරන්න යන්න එපා කස්ටමර්ගේ සයිස් එක. ඔයාට බෑ කස්ටමර්ගේ සයිස් එක තීරණය කරන්න. කස්ටමර්ට කියන්න එයාට සයිස් එක බලලෙවන්න කියලා. ඒක ඔයාටත් පහසුයි කස්ටමර්ටත් පහසුයි. අපව ඔඩර් එකක් රිටර්න් වෙන chance එක ඉතාම අඩුයි. එතකොට ඉතින් මේ දේවල් ඔයා කරගන්න. හරි. ඉතින් ඔයගලන්ට මම තුන්වෙනියට කියන්නම් මගේ තුන්වෙනි ඔඩර් එක රිටර්න් ආවේ කොහොමද කියලා. එයා ඔඩර් එක එයාට ඕනි දවසට සතියකට විතර කලින් මට ඔඩර් එක දාපු ඉන්න මං හිතුවා ඉක්මනට මට යවා ගන්න පුළුවන් වෙයි කියලා මං එයාගේ ඔඩර් එක ගත්තා. ඉතින් මෙන්න මේක තමයි මට රිටර්න් ආවේ. ඉතින් හේතුව මම ඔයගලන්ට කියන්නම්. ඉතින් කොහොම හරි සතියකට විතර කලින් මට කියපු ඉන්න මං ඔඩර් එක ගත්තා. ඊට පස්සේ කොහොම හරි මං එයාට ඔඩර් එක ලෑස්ති කරලා එයාට ඔඩර් එක යවුවා. යවනකොටත් මං එයාට කිව්වා ඔඩර් එක දැම්මා කියලා. ඉතින් කොහොම හරි එයාට ඕනි උනේ 28. ඉතින් එයාට 27 වෙනකනුත් ඒ කියන්නේ දවස් 4ක් යනකනුත් එයාට පාර්සල් එක ගිහිලා තිබුණේ නැහැ. 28 උදේම පෝස්ට් ඔෆිස් එකට කතා කරලා ඇහුවා මෙහෙම එයාගේ ඇඩ්‍රස් එක කියලා. ඒගොල්ලන්ට අදාළ පෝස්ට් ඔෆිස් එකට තමයි මම කතා කරලා ඇහුවා. මේ ඔයගලන්ට මම පෝස්ට් ඔෆිස් එකට පාර්සල් එකක් එවලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පාර්සල් එක ඇවිල්ලාද තියෙන්නේ? තාමයි කස්ටමර්ට ගිහින් දැම්මේ නැත්තේ. දැන් දවස් 3-4ක් විතර එනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා අද තමයි පෝස්ට් ඔෆිස් එකට මේ පාර්සල් එක ආවේ. කස්ටමර්ට පාර්සල් එක ඕනි දවසට තමයි පාර්සල් එක යාලගේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒකට කස්ටමර්ට ඇත්තට මේකේ අවශ්‍යතාවය තිබිලා නැහැ. ඉතින් ඇත්තටම කස්ටමර්ට එතකොට ඒක ඕනි වෙන්නේ නැහැනේ. හරි යාට ගෙදරට ගිහිල්ලා තියෙනවා පාර්සල් එක. ඊට පස්සේ ආයෙක රිටර්න් කරලා තියෙනවා. ඉතින් මම යාට කතා කළා ඊට පස්සේ කොහොම රිටර්න් කරා. මොකද ඕගොල්ලන් මට ඉල්ලන දවසට එව්වේ නැහනේ. හින්දා මම පාර්සල් එක රිටර්න් කරා කියලා ඉතින් මම මුකුත් කියන්නේ ගියේ නැහැ. හරි කමක් නැහැ කියලා. ඊට පස්සේ දැන් මම දාන පෝස්ට් ඔෆිස් එක තියෙනවනේ. කියන්නේ මට අයිති පෝස්ට් ඔෆිස් එක. පෝස්ට් ඔෆිස් එකකින් මං ගිහිල්ලා ඇව්වා. මෙහෙම මං කස්ටමර් කෙනෙක්ට පාර්සල් එකක් ඇව්වා. ඉතින් දවස් 4-5ක් යනකනුත් එයාට කස්ටමර්ට පාර්සල් එක හම්බෙලා නැහැ. ඉතින් ඇයි ඒ මොකක්ද ඒකට හේතුව කියලා. එයා මට ඊට පස්සේ මට කිව්වේ දැන් අපි පාර්සල් එකට දානවනේ කියන කස්ටමර් අපිට ඇඩ්‍රස් එකක් කිව්වට පස්සේ අපි පාර්සල් එකට දානවනේ ඇඩ්‍රස් එක. එතකොට එතන ඒගොල්ලන් දාන ඇඩ්‍රස් එක ගොඩාක් දිග ඇඩ්‍රස් එකක් නම් ඒ කියන්නේ ගොඩාක් ටවුන් කියන්නේ ටවුන් 2-3ක් ඇඩ්‍රස් එකට වැටිලා තියෙනවා නම් ඒ හැම ටවුමකම අදාළ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා තමයි එයාට අදාළ ළඟම පෝස්ට් ඔෆිස් එකට පාර්සල් එක යන්නේ. හින්දා මට පෝස්ට් ඔෆිස් එකකින් කියපු දේ තමයි කස්ටමර්ගෙන් ඇඩ්‍රස් ඉල්ල ගන්නකොට පෝස්ට් ඔෆිස් එක හරහා යවනවා නම් අනිවාර්යයෙන්ම කස්ටමර්ට ගෙදරට ලියුම් එන ඇඩ්‍රස් එකක් තියෙනවානේ. ඉතින් ඒ ඇඩ්‍රස් එකම අපිට ඉල්ල ගන්න කියලා කිව්වා. එතකොට ඒගොල්ලන්ට ඉක්මනට පාර්සල් යනවා කියලා කිව්වා. මම නොදැනුවත් වෙච්ච දෙයක්. ඉතින් මම එහෙම දැනගෙන හිටියේ නෑ කලින් එහෙම වෙනවා ඇති කියලා. මට ආපු රිටර්න් ඕඩර්ස් තුනට වෙච්ච පළවෙනිම ප්‍රශ්න තුන තමයි ඔය. ඉතින් ඔයගොල්ලෝ එහෙම නොවෙන්න වග බලාගන්න. ඉතින් මම හිතනවා මගේ රිටර්න් ආපු පාර්සල් තුනෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් දැනගන්න ඇති කියලා. ඔයගොල්ලන්ට වටින දෙයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනි. ඉන් පටන් අරගෙන මම තාම පොඩි කාලයයි. ඉතින් මම ගොඩාක් ලොකුවට කරන කෙනෙක් නෙවෙයි. මම ගොඩාක් ලොකුවට ඕඩර්ස් අරගෙන කරන කෙනෙකුත් නෙමෙයි. ඉතින් මම තාම පොඩිම තැනක ඉන්නේ. ඉතින් මට පුළුවන් ප්‍රමාණයට මට ලස්සනට ක්වොලිටියට වැඩේ කරන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට විතරයි මම බාර අරගෙන ඕඩර්ස් කරන්නේ. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මමත් තව පොඩි තැනක ඉඳන් තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම ඉගෙනගත්ත දේවල් තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මම ඔන්ලයින් බිස්නස් එක පටන් අරගෙන පොඩි කාලයක් වුණාට
මම මහන්න වරගෙන පොඩි කාලයක් නෙවෙයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ කතාවෙන්. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එපා ඔයගොල්ලන්ට කරන්න බෑ කියලා. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මම දාපු වීඩියෝ එක ගොඩක් වටින්නේ නැති කියලා. ඉතින් මට වැරදුණු දේවල් වලින් ඔයගොල්ලොන් වැරදින්නේ නැති විදිහට වැරදි හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතලා තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මට රිටර්න් ආපු හේතු ඔයගොල්ලන්ට හේතු නොවෙන්න ඕන හින්දා තමයි මම ඔයගොල්ලන්ට පහසුවක් විදිහට තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් අදත් මගේ කතාව අහගෙන හිටියට ඒ වගේම මම බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට අපි හම්බෙමු. එහෙනම් හැමෝටම bye.